ඉතින් ගොඩක් ස්පිරිතාලවල හදිසි ප්‍රතිකාර ඒකකයේ දැක්කහම පොඩ්ඩක් බොක්ක දනවා. අම්මෝ මෙතෙන්ට ගියාට පස්සේ මොන වගේ තත්ත්වයක් උදා වේද කියලා. හැබැයි මෙන්න මෙතෙන්ට ආවම මාර විදියට මේ හිත නිවෙනවා. ඒකට හේතුව AC කරපු රූම් එකක්, නැත්නම් එතන ඉන්න කාර්ය මණ්ඩලේ, නැත්නම් එතන ඉන්න අපේ වෛද්‍යවරු හරිම සුහදශීලී, නැත්නම් අපේ ඉන්න හෙදියෝ, ඒ සියලු දේවල් එක්ක මෙතන තියෙන බඩු මුට්ටු ටික ඉතාමත්ම අලුත් නැත්නම් ඉතාමත්ම නේද කාර්යක්ෂමව වැඩ කරන සියලු දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් එන්නකො අපේ වෛද්‍යතුමනි. එතකොට මේ ගැන චුට්ටක් විස්තර කරලා දෙන්න, මේ කොහොමද මෙතන හැදුවේ මෙහෙමයි කියලා. මේක අපේ රෝහලේ තියෙන හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකය. සාමාන්‍ය ඕනෑම රෝහලක හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයක් ක්‍රියාත්මක වෙනවා. රෝගියෙක් හදිසි අවශ්‍යතාවයක් සඳහා රෝහලට පැමිණුණාම මුලින්ම ප්‍රතිකාර කරන ලබන්නේ මේ හදිසි වෛද්‍ය අපේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ තියෙන විශේෂත්වය තමයි මේකේ සාමාන්‍ය හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ තියෙන්න ඕනේ සියලු පහසුකම් අපේ එකේ සතු වෙලා තියෙනවා. ඉස්සර මෙතන එහෙම දේවල් තිබුණේ නැහැ. සමහර අඩුපාඩුකම් ගොඩක් තිබුණා. නමුත් අපේ ප්‍රදේශවාසී ජනතාව විශේෂයෙන්ම රෝහල් සංවර්ධන කමිටුව, අපේ රෝහල් සංවර්ධන කමිටුවේ උපසභාපති ඉස්මායිල් මැතිතුමා අපි ඒ අවශ්‍යතාවයන් ඉල්ලපුවාම ඒ අවශ්‍යතාවයන් ඉටු කරලා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට තමන්වහන්සේලාට පේනවා මේ ඇඳ මේ වයිජෙස්ටබල් ඇඳ මම හිතන්නේ මේ ඇඳක් ලක්ෂ 5ක් විතර වටිනවා. මේ ඇඳන් ඔක්කොම මේ පරිත්‍යාග කරපු ඇඳ. ඊට අමතරව මිනිස්සුන්ගේ ධන පරිත්‍යාගයෙන් ඊට අමතරව මෙන්න මේ AC මැෂින් එක මේක අපි රුපියල් ලක්ෂ 2ක් වියදම් කරලා අපේ AC මැෂින් එක හදිස්සියේ අක්‍රිය වුණා. ඒ අවස්ථාවේදී මම රෝහල් සංවර්ධන කමිටුවට සුළු දැනුම් දීමකින් 3 දෙනෙක් ඉදිරිපත් වුණා මැෂින් 3ක් අරන් දෙන්නේ. නමුත් අපිට එකක් ඇති කිව්වට පස්සේ අපිට මේ මැෂින් එක අරන් දුන්නා. මේ මැෂින් එක රුපියල් 2 ලක්ෂයක වටිනාකමකින් යුතු මැෂින් එකක් අරන් දීලා තියෙනවා. ඊට අමතරව අපිට මේක ශීතකරණයක් අපිට අවශ්‍ය වුණා. ශීතකරණය කිව්ව පමණයි ඒ දවස්වල හැටියට 96000ක වියදමෙන් AC මේ ශීතකරණය අරන් දුන්නා. ඒ වගේම මේ රෝහල ඒ කාලේ හැදුවට පස්සේ මේ AC පද්ධති එකක්වත් වැඩ කරේ නැහැ. අපි AC පද්ධති සම්පූර්ණයෙන්ම සකස් කරා. ඊට අමතරව මේකේ තියෙන ස්ටෝස් මේ හැම දෙයක්ම අලුතෙන් අපි නවීකරණය කරලා තියෙන. මේ සඳහා අපි විශාල වියදමක් කරා. ඒ සියල්ලම කරේ ප්‍රදේශ වාසී ජනතාව රෝහල් සංවර්ධන කමිටුව වෙනුවෙන්. ඒ නිසා දැන් මේකේ ප්‍රතිලාභය අපේ ප්‍රදේශයේ ජනතාවට නෙමෙයි මේ රෝහලට එන ඕනම කෙනෙකුට මේ ප්‍රතිලාභ ලැබෙනවා කියන එක ආඩම්බරයක් කියලා. ලංකාවේ කොහේ හරි ඕනම තැනක ඉන්න කෙනෙක් අකුරණ පැත්තට ආවොත් මොනවා හරි අසනීප තත්ත්වයක් වුණොත් අසනීප වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ඒත් මොනවා හරි හදිසියක් වුණොත් මෙන්න හදිසි ප්‍රතිකාරයක් එකක් තියෙනවා. මේකේ නේවාසික ප්‍රතිකාරයක් තියෙනවා. මේ සියලු දේවල් තියෙනවා. මම එකයි කිව්වේ අර සුන්දරව හිතන මිනිස්සු ඉන්නේද්දී ඒ තැන් හරිම ලස්සනට සුන්දරව තියෙනවා. ඉතින් ඇත්තටම මෙතෙන්ට ආවට පස්සේ සාමාන්‍ය ස්පිරිතාලයකට ගියාම අපිට දැනෙනවා මේ ස්පිරිතාල ගඳ කියලා කියන්නේ එහෙම එකක් තියෙනවා. අපි දන්න පොන්චි කාලේ නම් දන්නේ. නමුත් එහෙම හැඟීමක්වත් මෙතන දැනෙන්නේ නැහැ. අන්නේ දැනෙන්නේ නැති එකම ඇති මේ වගේ දෙයක්. ඉතින් මේ ડોක්ටර් දැන් ගොඩක්